වල දැම්මේ නෑ දාන්නම් වාලේ දැම්මා. දැන් බටර් වෙල්කම් to my YouTube channel. හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. අද මැයි 28 වෙනිදා. අපිට අද විශේෂ දවසක්. ඉතින් චුට්ටක් උදෙන්ම නැගිට්ටා ඒ දවසට ලෑස්ති වෙන්න ඕන නිසා. මම නැගිට්ට ගමන් කරන්න හැබැයි කාමරය ඇස් කරන එක. මොකද කාමරය අවුල් වෙලා තියෙද්දි මට දැනෙන්නේ මගේ ඔළුවත් අවුල් වෙලා තියෙනවා වගේ. ඉතින් මම මුලින්ම කරන්නේ කාමරය ඇස් කරන එක. චූටි නංගි උදෙන්ම නැගිට්ටේ මෙන්න මේ වැඩේ කරන්න තමයි. මේ විදියට ඔක්කොම හරි ගස්සලා කේක් එක oven එකට දාන්න යනකොටම බලන්නකො වෙච්ච වැඩේ කේක් එක බිම. ඊට පස්සේ ඉතින් මොනවා කරන්නද හැමෝටම ඉනා හිතා ගන්නත් බැරි වුණා මොකද්ද උනේ කියලා එතන. ඊට පස්සේ ඒක අස් කරලා අපි ආයෙත් අලුත් කේක් එකක් ඇදුවා. මේ තියෙන්නේ ඊට පස්සේ අපි ආයෙත් හදපු අලුත් කේක් එක. කේක් එක හදන එක ඒ විදියට ඉවර කරලා අපි ගියා අපිට ඕන කරන බඩු වගයක් ගන්න. ගන්න එපා. මම බලන්නේ දාගන්න දෙන්න. මගේ දටත් කෝල් කරානේ. මගේ දටත් කෝල් කරා අයියා ඉන්නවද නැද්ද කියලා බලන්න. ගෙදර ඇවිල්ලා ලෑස්ති වුණේ කේක් එකට අයිසින් එක හදන්න. ඉතින් ඒකට ඕන කරන බඩු ටික ලෑස්ති කරගෙන මම මේ අයිසින් එක හදන ගමන් තමයි ඉන්නේ. අපි තැන් කීපයකම බැලුවා අපිට ඕන කරන එක. ඉතින් ඒක තිබ්බේ නැහැ. ඉතින් අපි තීරණය කරා අපිම ඒක අදා ගන්නවා කියලා. අපිට එළියට පැන ගන්න ඕන කමට අපි කිව්වා කන්න මොනවා හරි අරන් එන්නම් කියලා. ඉතින් අපි කන්නත් අරගෙන අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන දැන් ආයෙත් ගෙදරට යන ගමන්. අද අම්මගේ තාත්තගේ 27 වෙනි වෙඩින් ඇනිවර්සරි එක. ඉතින් අපි පොඩි කාඩ් එකක් අරගෙන අපේ හිතවල තියෙන දේ අම්මයි තාත්තයි වෙනුවෙන් ලිව්වා.
අම්මා ලොකු නංගිව ගන්න ගියා. ඒ වෙලේ තාත්තා හිටියේ කාමරේ. ඉතින් අපි ටක් ගාලා ගිහින් සැරසුවා. අපි හිතුවේ නෑ අම්මා එන්න කලින් තාත්තා කාමරෙන් එළියට එයි කියලා. ඒ වුණාට වැඩේ දෙල්ලුණා. ලොකු නංගි කාඩ් එක දෙන්න යනකොට කවුරුම හරි කිව්වා තෑගි මුදලක් තමයි මේ දෙන්න යන්නේ කියලා. ඉතින් ඒක තාත්තා ගන්න බැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ නෑ කාඩ් එකක් කියලා. ඊට පස්සේ තමයි තාත්තා ඒක අතට ගත්තේ. ඉතින් අපි ලියපු දේවල් අම්මයි තාත්තයි මේ විදිහට තමයි කියලා කියෙව්වේ. ලේලියෙක් නොවි දුවෙක් වෙන්න ලැබුණ එක මගේ වාසනාව. ඉතින් අම්මේ තාත්තේ ජීවිතේ ඉති කාලෙත් සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.